මිනිස්සුන්ට කාලෙකින් හම්බෙච්ච මේ ජීවිතේ අපි දන්නවද මැරිලා ගිහින් කොහේ උපදීද කියලා? ඒ උපදින තැනද හදාගන්න ඕන, මෙහි ඉඳගෙන ඉන්න තැනද හදාගන්න ඕනේ. මම මේ කතා කරනකොට මම මැරෙන්න පුළුවන්. බැරිද? මොනවාද මේකේ වෙන්නේ? හරිම අවිනිශ්චිතයිනේ. කම්මං දල්ලං කින්ති කරෝමි. කර්මය දැඩි වුණහම මොකක් කරන්නද? අහලා තියෙනවද අර නයි කාලා බේරෙනවා, දල කඩි කාලා මැරෙනවනේ. එහෙමයි. බුදුහාමුදුරුවෝ අහනවා කර්මය දැඩි වුණහම මොකක් කරන්නද? ඒක අපි කොහොමද ජීවත් වෙන්නේ? අකම්පිතව ජීවත් වෙන්න ඕනේ. මිනිස්සු ඉගෙන ගන්න ඕන, පුරුදු වෙන්න ඕන. දැන් ඔය ප්‍රශංසාව කියන එක, ඒ රේඛාවෙම අනිත් පැත්තේ තියෙන එකක් තමයි නින්දාව. ජීවිත අත්දැකීම් ඕන තරම් නැති මං හිතන්නේ.